ඉත්තියාවා පුරුෂේනවා ගහට්ටාවා පබ්බජිතේනවා ස්ත්‍රීන් පුරුෂයන් කියලා ભેදයක් නැහැ ඒ සියලු දෙනාමත් ගිහි පැවිදි කියලා ભેදයක් නැහැ ඒ සියලු දෙනාමත් අබින්හං පච්ච වෙක්කිතබ්බං නිරන්තරයෙන්ම මෙනෙහි කරන්න ඕන. දසධම්ම සූත්‍රය වාගේ සූත්‍ර දේශනාවල තියෙනවා ඔබ නිරන්තරයෙන්ම මෙනෙහි කරන්න ඕනලු මේ කර්මය මා ඉක්මවා ගිහිල්ලා නෑ තාම. මං කර්මයට අයිති කෙනෙක්. කර්මය මගේ ජීවිතේ බොහෝ දේවල් තීරණය කරනවායි කියලා. දැන් මේ කාරණාව අනුව උපත තීරණය කරන්නෙත් කර්මය. ඥාතීන් හිතවතුන් සම්බන්ධ වෙන පුද්ගල භාවයන් තීරණය කරන්නෙත් කර්මය. ඔබට හිමිවන භෞතික සහ ජීව උරුමයන් ඒ වගේ ස්වභාවය මොනක කොයි වාගේද කියන එක තීරණය කරන්නෙත් කර්මය. ඒ අනුව දුක සැප තමන්ට හිමි අෂ්ටලෝක ධර්මයන්හි බොහෝ සම්පත් තීරණය කරන්නෙත් පින්වත්නි මොකෙන්ද කර්මයෙන්. කර්මය ප්‍රතික්ෂේප කරපුවාම සමස්ත බුදු දහමම ප්‍රතික්ෂේප කළා වෙනවා. මොකද පටිච්ච සමුප්පාදයේ තියෙන ඉගැන්වීමක් මේ අපේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන්ට අරමුණු ආවා. අපි මේකට චේතනාත්මකව ප්‍රතිචාර දක්වනවා. චේතනාත්මකව ඒවා වින්දනය කරනවා. හඳුනා ගන්නවා. මේව හඳුනාගෙන විඳලා දක්වන ප්‍රතිචාරයට කියනවා කර්ම ශක්තිය කියලා.